අද කතා කරමු අයිස් ලයිට් ගැන. මොකද්ද මේ අයිස් ලයිට් කියන්නේ? අයිස් ලයිට් එකෙන් මොකද්ද වෙන්නේ? ඒ වගේම අයිස් ලයිට් එකේ පොඩි රිවිව් එකකුත් අද බලා ගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. Time to show 'em who's in charge. Call me a shooting star. මුලින්ම අයිස් ලයිට් කියලා කිව්වොත් අයිස් ලයිට් කියන්නේ කන්ටිනියස් ලයිට් කියන කැටගරි එකට වැටෙන ලයිට් එකක්. මේක ෆොටෝග්‍රැෆි සහ වීඩියෝග්‍රැෆි කියන දෙපාර්ශ්වයටම පාවිච්චි කරන්න පුළුවන්. මගේ මේ පිටිපැත්තේ ලයිට් බාර් දෙකක් වගේ තියෙන මේ අයිස් ලයිට් කියන ලයිට් දෙක. ඒ වගේ මේකේ කෙල්වින් අගේ අඩු වැඩි කරගන්න පුළුවන්. මේකේ කූල් පැත්තට සහ වර්ම් පැත්තටත් ටෙම්පරේචර් එක මාරු කරන්න පුළුවන්. ඒ කියන්නේ කෙල්වින් අගේ ඇඩ්ජස්ට් කරන්න පුළුවන් මේ ලයිට් දෙකේ. ඒ වගේම තමයි RGB මෝඩ් වගේක් තියෙනවා. ඒ වගේම එක එක මෝඩ්ස් තව 20ක් තියෙනවා මේක ඉන්ක්ලූඩ් වෙලා. මේක මිලි ඇම්පියර් 2000ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. ඒ වගේ ෆීචර්ස් තමයි මේ ලයිට් එකේ තියෙන්නේ. මේ ලයිට් එක මම රුපියල් 6000ට අඩුවෙන් පර්චේස් කරේ AliExpress එකෙන්. සතියක් වගේ ඇතුළත මේ වීඩියෝ ටික ඩිලිවර් වුණා. කොහොම හරි මේ 1k වුණෙන් පස්සේ දාන පළවෙනි වීඩියෝ එක මේ. කොහොම හරි අපි ඉක්මනට 2k ගහමු. 2k subscribe count එකට යන්න ඉක්මනට ඔයාලා subscribe වෙලා එහා පැත්තේ bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නවට සුබ දවසක්. Implants. I said I'm moving too fast, didn't even get a glance. I'm ready to eat up track like I'm seated in a restaurant.